සුබ සන්ධ්‍යාවක් මගේ යාළුවන්ට ඔන්න අද පොඩි නිවාඩුවක් දැම්මා. පොඩි දවසකින් පොඩි නිවාඩුවක් ගත්තා. නිවාඩුවක් නෑ නමුත් නිවාඩුවක් ගත්තා. මේ පොඩි නිවාඩුවට මම වෙනද වගේම ආස කරන නැත්නම් බිරියානි. අද කමු බිරියානි එකක්. පික්නිකින් දාලා තෝරේ. පික්නික් ඒප් එක දාලා තියෙන මේ විදිහට. Biryani. Okay. ඉතින් මගේ බිරියානි එක අද ස්කේල් එක නෑ. සාමාන්‍යයෙන් මේක බරයි. සාමාන්‍යයෙන් 600ක් 700ක් විතර තියෙනවා. අද ස්කේල් එක හොයාගන්න නෑ. අපි බලමු මේක අන්බොක්ස් කරලා අද පොඩ්ඩක් දොයියගෙන ටක් රිලැක්ස් එකේ ඉඳලා හිතනවා මේ බිරියානියක් දා බලන්න. ගයිස් ඔන්නද බිරියානියක් කන්න යන්නේ. මේකේ චිකන් එකක් තියෙනවා. ටිකක් ලොකු චිකන් එකක්. බලන්න චිකන් එක. ලොකු චිකන් එකක් තියෙනවා. ඊට පස්සේ චට්නි තියෙනවා. බිත්තරයක් තියෙනවා. ඊට පස්සේ තියෙනවා සම්බල් එකක් වගේ. සම්බල් එකක් තියෙනවා. ඊට පස්සේ ග්‍රේවි දාලා තියෙනවා. බලමු. හාලා. අපිට මොකද චිකන් කෑලි තමයි මම හිතුවේ බත් එක මිස් කළා වගේ චිකන් කෑලි. බලමු ෆස්ට් බයිට් එක කාලා. ඉක්ුත් මොනවද කන්නේ කතා? චට්නිය. චිකන් තියෙනවා මම ආස කරන විදියට. කර චිකන් එකක් වගේ. චිකන් නම් ඉතින් මොකද පටරයි. අපි දැන් මේ ඔක්කොම දාලා සම්බල් එකයි බිරියානි පෙරේමුල්ලි බිරියානි මේ පෙරේමුල්ලි නෙවෙයි මේ ගාල්ලි බිරියානි එකක්. ඉතින් සුවඳයි. මම තවදින් ගාන කියන්නම්. ඒ ගානත් එක්ක මේ පෝෂන් එකයි බිරියානි එකයි චිකන් කෑල්ලයි අතන වටිනවා.
ගයිස් කනවල දැන් වෙලාව 3:04යි. ගෙදර හිටියත් ප්‍රශ්න, පිටේ හිටියත් ප්‍රශ්න. අපි හම්බවුවොත් අපි කනවා. ගයිස් ඔයගොල්ලෝ පැත්තේ මේ බිරියානියම තියෙනවා නම් කමෙන්ට් කරන්න. මම try කරන්න ආසයි. රස බිරියානියක් try කරන්න ආසයි. එතන මේ ගානත් එක්ක මේ දෙන පෝෂන් එක එතන වර්ක් මේක නම්. ගයිස් මේ වගේ බිරියානියක් ඔයගොල්ලෝ දවස් දෙක තුන වෙන කමෙන්ට් කරන්න මේ. ගාලා කොහෙද තියෙද කියලා මම අද කියන්නේ කොහෙද මේක තියෙන තැන. අතම මේ අද මම කන දන කොහෙද කියලා කියන්නේ. ගන්න මේ කියලා නේද මෙසේජ් එකක් දාන්න. මම ඒක බලන්නත් එක්ක අනිවාර්ය මෙසේජ් එකක් දාන්න මේක කොහෙන්ද මම ගත්තේ කියලා. මොකද මම අත කරන්නේ රෙස්ටෝරන්ට් මම ප්‍රොමෝට් කරන්නේ මම කියන්නෙත් නෑ. පුළුවන් කමෙන්ට් එකක් දා. මේක මම හිතන්නේ මේ පැය 500ක් වෙනම වෙන්නේ. ඉක්මනින් පැය 600 ගණක් කියුණා. ගිහලා ගත්තොත් ලාභය 500 වෙන්නේ. යක් හොඳ අර මසාලා තරක් එක්ක නියම හැබැයි. අරු 500ට මේක. අද කාලේ සෝඩයක් ගත්තොත් ඔබ 250 ගන්න. ඉස්සෙල් දාලා වැඩි. නම් දෙයක් ගත්තොත් 500. ඉස්සෝඩේ දෙයක් කරවලා 500ක් දීලා බිරියානියක් කන එක ලාභ ප්‍රශ්න නෑ. බඩ පිරෙන එකක් කනවා නම් මට ඉස්සෝඩේ කන්න එපා කියන්නේ නෑ. අපි ඉස්සෝඩේ කන්නත් එපා. හදන්නේ කන්න. ගයිස් පළවෙනි කමෙන්ට් එකක් දාලා මේ ඊළඟට කොහෙද රිවිව් කරන්න ඕන දාක් කියනවා කියන්නේ. මේ දවස් බිසි හින්දා ඉස්සර කලාවේ මට මේ රෙස්ටෝරන්ට් වල යන්න ටිකක් අපහසුයි. අනිවාර්යයෙන් යනවා ඉස්සරහට. මේ දැන් යනවා තමයි කන්න වෙන්න තියෙන්නේ. වෙලාවත් එක්ක ටික මැනේජ් කරගන්න හරි අමාරුයි මේ දවස් ටිකේ. ඉස්සර ෆුල් try එකක් දෙනවා. අපි රෙස්ටෝරන්ට් එක ගිහිල්ලා මම ආසාස කරන දැන් ටික අතට ගිහිල්ලා කාලා බලන්න තියෙනවා. ඉතින් එතකම් මේවා ගෙනල්ලා කනවා. ගිහිල්ලත් කනවා. දැන් බඩ පිරලා තියෙන්නේ. ඉතුරු කරන්න බෑනේ.
Oh, there guys, come on. Dulu tuh dah tadi. Untuk cantik hakim. Hmm. Kita guys මේ බඩ පෙරෙන්න තිබ්බෙක් නෙට උදර බ වා ඉතින් අද නම කියන්නේ නම ගෙස් කරලා කියන කෙනෙක්ට අනිවාර්යයෙන් මම ඉස්සරහ වීඩියෝ එකේදී මම එයාට ආරාධනා කරනවා හරියට කියවෝ කෙනාට මගේ මේ කැම කන වීඩියෝස් වලට ඇවිල්ලා රසට මාත් එක්ක එකට එකතුලා කන්න පුළුවන් විදිහේ වීඩියෝ එකක් අනිවාර්යයෙන් ඉස්සරහට දාගෙන වෙනවා හරියට කියන කෙනා මේ වීඩියෝ පල්ලයක් කමෙන්ට් සෙක්ෂන් එකේ දාලා තිබ්බොත් මේ කාපු බිරියානිය කොහෙද තියෙන්නේ කියලා පොඩ්ඩක් මං හිතන්නේ ලොකු බිරියානි සෙල් එකක් වෙනවා ඔය දන්නෝ ගාල්ල වැටින්නේ මේ හරියට ගෙස් කරලා කිව්වොත් අනිවාර්යයෙන්ම මාත් එක්ක මේ වගේ වීඩියෝ එකකට ඇවිල්ලා රසට එයා කැමති දෙයක් රිවිව් කරන්න අනිවාර්යයෙන්ම දෙන්න එකතු වෙලා රිවිව් එකක් ඉස්සරහ ඉක්මනින්ම අරන් එන්නම් එහෙනම් ගයිස් ඉක්මනින්ම අපි වීඩියෝ අරන් යමු දැන් ඉතින් ගිහිල්ලා එන්නම් එහෙනම් මේ වගේ රසබර වීඩියෝ එකක් ආයේ හමු වෙනකන් ගිලෙන ඡාය වේවා